සාදු බුදු සාදු සඳුන් ගසා දෙන්නම් මම සමන් වෙලා වෙන්නම් රජාණන් වහන්සේගේ උපතත් ඒ වගේම බුද්ධත්වය හා පරිනිර්වාණය යන ඒ උතුම් ස්ථානයන් දැක වැඳ පුදාගෙන ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියත් උන්වහන්සේ වැඩ සිටියාසෙයින්ම ඒ මගට සමීප වෙලා ධර්මය දකින්නටයි පිනතුල්ලා මේ කවුරු සූදානම් වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා වගේ කරුණාවෙන් හා ප්‍රඥාවෙන් හදවත් පුරවාගෙන බුදුරජාණන් වහන්සේගේ මගට සමීප වෙන්න ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ බුදු සිරිත තමන්ගේ ජීවිතයට සමීප කරගන්න අප්‍රමාදීව කුසල් සිදු කරලා අකුසලයෙන් ඉවත් වෙලා සිත පිරිසිදු කර ගැනීමනේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වුණේ. ඒ මගට සමීප වෙන්න උන්වහන්සේ උත්පත්තිය ලද භූමිය දුටු විට බුද්ධත්වයේ ලද භූමියට පිය නැගූ විට ඒ වගේම සංසාර ගමනේ හැබෑ ස්වභාවය මතු කරලා සසර ගමනේ ඇති දුක් ඇති බව පෙන්눔 කරලා මේ සියල්ල නැතිවන බව පෙන්눔 කරමින් පරිනිර්වාණයටපත් වෙච්චි බුදුරජාණන් වහන්සේගේ ඒ දේහයේ නිසල වෙච්ච කුසිනාරාවට ලං වෙච්ච වෙලාවේ පිනතුල්ලාගේ හදවත් වඩා සැනසෙන්න ඕනේ. මෙලොව හැම දෙයක්ම අනිත්‍ය බව හිතලා අනිත්‍ය බව හිතෝ හිතට ධර්මය ලං කරලා සැනසෙන්න මේ වන්දනාගමන චාරිකාව පිනතුල්ලාට මහෝපකාරී වේවායි ස්වාමීන් වහන්සේලා කරුණාවෙන් ප්‍රාර්ථනා බරණැස ඉසිපතනාරාමේ නව මූලගන්ධ කුටි විහාරයේ අපි මේ උදෑසන වන්දනා කටයුතු සිද්ධ කරනවා. මේ ඉසිපතනාරාමේ බෝධීන් වහන්සේ අභියස බුදුහාමුදුරුව පස්වග තවුසන්ට ධර්ම දේශනා කරන හැටි බුරුම ජාතිකයන් නිර්මාණය කළ තිබෙන හැටි මේ බරණැස ඉසිපතනාරාමේදී තමයි පස්වග තවුසන් වහන්සේලා පැවිදි කෙරෙව්වේ. යසකුල පුත්‍රයා ඇතුළු 54 දෙනෙක් පැවිදි කළේ. ඒ 69 ධර්ම දූතයාණන් වහන්සේලා හැටියට හතර දිසාවට පිටත් කර ඇරියේ මේ බරණැස ඉසිපතනාරාම භූමියේ ඉඳලා. අපි වාසනාව ලැබුවා, අපේ පින්වතුන් වාසනාව ලැබුවා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වපු ඒ වගේම බුදුහාමුදුරුවෝ මුලින්ම වස්වසා වැඩ සිටි මුලින්ම දහම්බෙරය හැඬ වූ බරණැස ඉසිපතනාරාම භූමියේ සියලු දේ දැක බලාගෙන වැඳ පුදා ගන්න බොහොම අලංකාර තැනක්, බොහොම දර්ශනීය තැනක්. මේ පේන්නේ ධර්මපාල අනගාരിക ධර්මපාල හාමුදුරුවෝ උන්වහන්සේ අපවත් වෙලා උන්වහන්සේගේ ආදාහනය කරපු තැන තමයි මේ සිරි දේවමිත්ත ධර්මපාල කියලා අවසාන කාලේ පැවිදි වුණා. උන්වහන්සේගේ ආදාහනය කළා මෙතෙන්දී උන්වහන්සේගේ භස්ම අවශේෂ අද නව මූලගන්ධ කුටි විහාරයේ තැන්පත් කරලා තිබෙනවා. ජපන් ජාතිකයන් ධර්මපාලතුමාට ගෞරව පිණිස එතුමාගේ කෞතුකාගාරය මෙහි ඉදි කරලා තිබෙනවා. මේ ඔබට පේන්නේ මහාන වීමට පාවිච්චි කරපු සිවුරු පිරිකර ආදිය, ඒ වගේම උන්වහන්සේගේ අත්තකුරින්ම ලියවිච්ච ලිපි ලේඛන ආදිය මේ කෞතුකාගාරයේ එක් රැස් කරලා තිබෙනවා. ධම්සක් දේශනාව කළ තැන ඉදි කළ චෛත්‍යයට ධම්මචක්ක ස්තූපය කියලා කියනවා. ධර්මාශෝක අධිරාජයා හිටවපු සිංහ කුළුනේ කැබලි තමයි මේ පේන්නේ. මොගල්වරු මේක විනාශ කළානේ. මේ කුඩා කුඩා ස්මාරක තියෙන්නේ රහතුන් වහන්සේලාගේ භස්ම අවශේෂ තැන්පත් කරපුවා මේ බුදුහාමුදුරුවෝ පළවෙනි වස් කාලයේ වැඩ සිටි මූලගන්ධ කුටි විහාරයේ. පළවෙනි ධාර්මික සමාජයක් ඇති වෙච්ච තැන හදාපු චෛත්‍ය ධම්මික ස්තූපය. කොහොම මේ ධාර්මික සමාජය ඇති උනේ? පස්වග තවුසන්ට මෙතෙන්දී අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දේශනා කිරීමෙන් රහතුන් වහන්සේලා බවට පත් වුණා. රහතුන් සමාජයක් ලෝකේ පළමුවෙන්ම ඇති උනේ මෙතෙන්දී. ඒක නිසා මෙතන හදපු චෛත්‍යයට ධම්මික ස්තූපය කිව්වා.
මේ බලන්න සොත්තිය බමුණා බුදුරජාණන් වහන්සේට කුසතන පූජා කරන තැන නේරංජා ගංගායිනේ තිබෙන්නේ. ඒ වගේම සුජාතාවගේ කිරිපිඬු වළඳලා බුදුරජාණන් වහන්සේ ගඟේ පාත්‍රය පා කරපු තැනයි ඔබට ඔය පේන්නේ නේරංජා ගඟේ පාත්‍රය උඩුගම් වලා පාවුණයි කියලා කියන්නේ මේ නේරංජා ගඟේ පා කළාම අද ඒකේ වතුර හිඳිලා වහින කාලෙටයි නේරංජා ගඟේ වතුර ගලා බහින්නේ අනික් කාලෙට වියලි ගංගාවක්. මේ සුජාතාව එදා මහ බෝසතාණන් වහන්සේට වෘක්ෂ දේවතාව ගහෙන් බිමට බැහැලයි කියලා හිතලා බාරෝප්පු කරන්න කිරිපිඬු පූජා කරපු තැන මුළු මහත් ප්‍රදේශෙටම කියනවා උරුවෙල් දනව්ව කියලා. නේරංජා ගඟෙනුයි අනෝමා ගඟෙනුයි වටවෙච්ච දූපතක් තමයි මේ උරුවෙල් දනව්ව කියලා කියන්නේ. ඔබට මතකයි අනෝමා ගඟ කියන්නේ එදා සිදුහත් කුමාරයා කන්තකාසු පිටින් තරණය කරපු ගංගාව තමයි අනෝමා ගඟ. ඒක අතු ගංගාවක් නේරංජා ගඟේ. ඔය ඔබට පේන්නේ මේ ගඟ බොහොම කුඩායි. ඒක නිසා අශ්වයෙකුට මේ ගඟෙන් පනින්න පුළුවන්. ආජානීය අශ්වයෙකුට ලේසියෙන් පනින්න පුළුවන්. මේ ඔබට පේන්නේ සුජාතා දේවියගේ සත්මහල් නිවස තිබිච්ච තැන. අටසිල් සමාදන් වෙලා කිරිපිඬු පූජා කළා එනවා කියන අදහස සම්පූර්ණ වෙච්ච දවස. බුද්ධගයා මහා විහාරය කනිෂ්ක මහාධිරාජයා සකස් කළ බුද්ධගයා මහා විහාරය මහා බෝසතාණන් වහන්සේ මගේ ඇටනහර ඉතුරු වුණත් මස්ලේ වියලී ගියත් මේ ස්ථානයෙන් බුද්ධත්වය අවබෝධ කරගන්නේ නැතුව එහෙම නැත්නම් අවබෝධඥානය ලබන්නේ නැතුව ඉවත් වෙන්නේ නැහැ කියන චතුරංග සමන්නාගත වීරයෙන් වැඩ සිටි ජයසිරි මහ බෝධීන් වහන්සේ අභියස තමයි මේ බුද්ධගයා මහා විහාරය ඉදි කරලා තිබෙන්නේ. මේ බුද්ධගයා මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේක ඇතුලේ ඊළඟට මේ විහාරය පිටුපස ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟ එළියේ ඉඳගෙන අපි සිල් සමාදන් වෙනවා. දැන් ඔබට පුළුවන්කම ලැබුණා ජයසිරි මහ බෝධිහාමුදුරුවන් වහන්සේ ඉදිරියේ අටසිල් සමාදන් වෙලා සිල්වත් ගුණවත් පෙහෙවත් පිරිසක් හැටියට කල්ගත කරන්න. ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච තැන මෙතනයි. අපි අහලා තියෙනවා අප මහ බෝසතාණන් වහන්සේ ජයසිරි මහ බෝධිය ළඟදී බුදු වුණේ කියලා. මෙන්න දැන් ඉන්නෝ ඒ තැන. පඨමං බෝධිපල්ලංකං පළවෙනි සතිය බෝපළඟ මතමයි. බෝසතාණන් වහන්සේ ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟ කුසතන 8 මිට එලාගෙන ඒ මත වැඩ ඉඳලායි බුදු වුණේ. බුදු වෙච්ච පළවෙනි සතියේ ඒ ස්ථානයේම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. අනේක ಜಾති සංසාරං කියන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරෙත් ඒ වෙලේ. ඒ වගේම දෙවියන්ට සැක පහළ වුණා බෝසතාණන් වහන්සේ බුදු වුණා කියලා ඇතැම් දෙවිවරු කියනවා. සමහර දෙවිවරු කියනවා තාම බුදු වුණේ නැහැ බුදු වුණා නම් මෙතනින් නැගිටිනවා කියලා. ඒ දෙවියන්ගේ සැක දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ පළවෙනි යමක මහා ප්‍රාතිහාර්ය පෑවේ මේ ජයසිරි මහ බෝධි මූලයේදී බව විශේෂයෙන් මතක තබා ගන්න. අශෝක රජුරුවන්ගේ කාලේ වෙනකොට ඊටාම වන්දනීය පූජනීය වස්තුවක් බවට පත් වෙලා තිබුණා. ඔබට මතකයි අශෝක රජතුමාගේ දේවියක් තිෂ්‍ය ආරක්ෂිතා කියන මිත්‍යා දෘෂ්ටික දේවියක් රජුරුව නිතර බෝධි පූජාවට යන්නේක ගැන ඊර්ෂ්‍යා කළා මඩුකටු ගස්සලා මේ බෝධිය මැරෙව්වා. ධර්මාශෝක රජතුමා මැරිච්ච බෝධිය කපලා ඉවත් කරවලා බෝ මුල බදාගෙන සතියක් මුළුල්ලෙහි සත්‍යක්‍රියා කරයි කියලා කියනවා. ඉන් අනතුරුව පැන නැගිච්ච බෝධිසාකාව තමයි අද අපි ජයසිරි මහ බෝධීන් වහන්සේ කියලා මේ ස්ථානයේදී නරඹන්නේ බලන්නේ වඳින්නේ පුදන්නේ. බුදුරජාණන් වහන්සේ දෙවෙනි සතිය අනිමිස ලෝචන පූජාව පවත්වපු තැන. තුන්වෙනි සතිය බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ සිටි තැන. තතියං චංකමනං සෙට්ටං. ඔබට මේ පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ හතරවෙනි සතියේ වැඩ හිටපු චතුත්තං රතනාගරන් රුවන්ගේ වැඩ සිටි තැන. බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉඳගෙන පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා. මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනකොට මම මොනතරම්
ගැඹුරු බුදුම සත්‍යයක් මං අවබෝධ කරගත්තේ කියලා සතුට ඇති වුණා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුදු සිරුරෙන් සවනක් ගන බුදුරැස් විහිදුනේ 4 වෙනි සතියේ රුවන්ගෙයි වැඩ ඉඳිද්දි. මේ ඔබට පෙනෙන්නේ 5 වෙනි සතිය බුදුරජාණන් වහන්සේ මම ධර්මය මගේ ගුරු තන්තුරේ තියාගන්නවා කියලා 5 වෙනි සතියේ අදිෂ්ඨාන කරගත්තු බව බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. මේ ඔබට පෙනෙන්නේ ඊළඟට 6 වෙනි සතිය බුදුහාමුදුරුව වැඩ හිටි තැන. එතන තමයි ධර්මාශෝක අධිරාජයා සිංහ කුලන හිටවලා තිබෙන්නේ. 6 වෙනි සතියේ මුචලින්ද නාගදරණේනි බුදුහාමුදුරුව වැඩ හිටියේ. මේ ඔබට පෙනෙන්නේ මුචලින්ද විල නාගරාජයෙක් නොවේ නම් නාගගෝත්‍රික මිනිස්සෙක් බුදුහාමුදුරුවන්ට පුංචි අතුපැලක් හදලා දුන්නයි කියලා පිළිගත්තත් එහි ඇති කිසි වරදක් නැහැ. ඊළඟට අපට හමු වෙන්නේ 7 වෙනි සතිය බුදුහාමුදුරුව වැඩ සිටි තැන. මේ සත්තමං රාජායතනං 7 වෙනි සතිය රාජායතන කිරිපලු නුගරුක මුල බුදුහාමුදුරුව වැඩ සිටියේ. මෙතෙන්දි තමයි තපස්සු බල්ලුක දෙදෙනා බුදුහාමුදුරුව හමුවට පැමිණියේ. මේ පෙනෙන්නේ ජපන් ජාතිකයන් විසින් මේ බුද්ධගයා ආසන්නයේහි හදලා තිබෙන ජපන් මහ බෝධිසත්ව ප්‍රතිමාව. ඊළඟට මේ දුෂ්කර ක්‍රියා කන්ද නගිනෝ. බොහොම දුංගේශ්වරී කඳු වැටියයි කියලායි මෙතෙන්ට කියන්නේ. මේ ගල් ගුහාව ඇතුලේ තිබෙන දුෂ්කර ක්‍රියා ප්‍රතිමා වහන්සේ. රජගහ නුවර මගධ මහා අධිරාජයා බිම්බිසාර මහරජතුමා හිර අඩස්සියේ හිටපු තැන අන්තිමට වේභාර වේපුල්ල පාණ්ඩව ඉසිගිලි ගිජ්ජකූට කියන පර්වත පහෙන් ආරක්ෂා වෙලා තිබෙන නගරය තමයි රජගහ නුවර රාජ්ගිර් කියලා කියන්නේ. චණ්ඩපජ්ජෝත රජුරුවන්ගේ කරත්තේ රිච්ච තැන බුදුහාමුදුරුවන්ගේ අදිෂ්ඨාන බලයෙන් මේ කරත්තේ රුණයි කියලා කියනවා. බුදුහාමුදුරුවන්ගේ ප්‍රාතිහාර්ය අප්‍රමාණ අපි අහලා තියෙනවා බෞද්ධ පොතපතේ. ඒ කිසිවක් දඹදිව ගියාම දකින්න නෑ. එකම දේ තමයි මේ චණ්ඩපජ්ජෝත රජුරුවන්ගේ කරත්ත එරිච්ච තැන. මේ තමයි බිම්බිසාර රජුරුවන්ගේ සහ අජාසත් මහරජතුමාගේ රජමාලිගාව තිබිච්ච තැන. විදුලි පුටුවේ ගමන් කරනවා. විදුලි පුටුවෙන් අපි යන්නේ ඉසිගිලි පර්වතයට, ගිජ්ජකූටේට නෙවෙයි, ඉසිගිලි පර්වතයට. ජපන් ජාතිකයෝ සාම චෛත්‍ය හදලා තිනවා. සාම චෛත්‍ය හදන්න ගල් ගඩොල් ගෙනිච්චේ කේබල් එකේ. සාම චෛත්‍ය හදලා ඉවරුනහම මහජනයාට නරඹන්න යන්න මේ විදියට පුටු සකස් කළා. මේ ගිජ්ජකූට පර්වතයේ මුදුන සූත්‍ර පිටකයේ තිබෙන දිගම සූත්‍රය ආටානාටිය. ඒ ආටානාටිය සූත්‍රයේ දේශනා කරේ මෙතෙන්දී. ගල් දෙකක් අතරේ රැඳිලා තිබෙන ගල දේවදත්ත බුදුහාමුදුරුවන්ගේ ඇඟට පෙන්නපු ගල. දැන් ඔබට පෙනෙන්නේ නාලන්දා විශ්වවිද්‍යාලේ නටබුන් 12000ක් හාමුදුරුවරු එකම තැනක සමූල ඝාතනය කරලා ගිනි තබලා විනාශ කරපු තැන ලෝක ඉතිහාසෙ මෙච්චරයි තියෙන්නේ. මුස්ලිම්වරු කියන මෝගල්වරු මේ ස්ථානයට කඩා වැදිලා මේ ඉන්දියාවේ තිබිච්ච ප්‍රධානම බෞද්ධ විශ්වවිද්‍යාලය නාලන්දාව දොරකඩවල් වහලා ඇතුළට හමුදාව රිංගලා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 10000 ආචාර්ය ප්‍රාචාර්ය මහාචාර්යවරු වශයෙන් ආචාර්ය භික්ෂුන් වහන්සේලා 12000ක් මහාමුදුරුවරු එහෙම් පිටින් මරලා විනාශ කළා. මේ ගොඩනැගිලි ඇතුළෙම දාලා පිච්චුවා, ගිනි තැබුවා. මෙහි පුස්තකාලයේ විතරක් 6 මාසයක් ගිනි අරන් තිනවා. එක පැත්තකින් 70ක්ම 10ක අනික් පැත්තට 70ක්ම 5ක වපසරියේ මේ විශ්වවිද්‍යාලයේ පැතිරලා තිබුණා. උල්පත් කීපයකින් පයිප් කීපයකින් උණු වතුර තමයි හැබැවින්ම එන්නේ. අතපය කොර වෙච්ච මිනිස්සු පවාගෙන ඇල්ල පැය ගණන් නාවනෝ ලෙඩසුව වෙනවයි කියලා. ලිච්ඡවීන්ට බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතු ලැබිච්ච ගෙනැල්ල නිදන් කරපු තැන. ඒකේ ආරක්ෂාවට තමයි අර හට් එකක් ගහලා තිබෙන්නේ. මේ පේන්නේ විශාලා මහනුවර රතන සූත්‍රයේ දේශනා කරපු තැන. කූටාගාර ශාලාවේ කියලායි කියන්නේ. අශෝක රජුරුවන්ගේ සිංහ කුළුණ පිහිටවල තියෙන්නේ මෙතන. අද ඉන්දියාවේ තියෙන විනාශ නොවිච්ච එකම සිංහ කුළුණ, සිංහයා සහිත සිංහ කුළුණ මෙතනයි පිහිටල් තිබෙන්නේ විශාලා මහනුවර. මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු කාන්තාවන්ට පැවිදි උපසම්පදාව දුන්නේ මේ ස්ථානයේදී. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක්කහම අනේ අපේ බුදුහාමුදුරුව පිරිනුවම් පාපු දවසේ මේ උන්වහන්සේ බලන්නයි දුරකතරේ ඉඳලා අපි මේ පුද පූජා අරගෙන ආවේ කියලා හිතෙනවා. ඒ තරම් වේදනාවක් ඇති වෙනවා, කඳුළු හැලෙනවා.
සල්ගස් දෙකක් අතර තිබුණ ගල් ආසනයේ බුදුරජාණන් වහන්සේ සැතපීලයි පිරිනුවම් පෑවේ. ඒ ආසනයේ වට කළා තමයි ওই පිටුපසින් පෙනෙන චෛත්‍ය හදලා තිබෙන්නේ. මකුට බන්ධන ස්තූපය කියලා හඳුන්වන ආදාහන චෛත්‍ය පළවෙනි සැරේ ගිනි දැල්ලන්න හැදුවා, ගිනි ගත්තේ නැතිලු. දෙවෙනි සැරේත් ගිනි ගත්තේ නෑ, ගිනි දැල්ලුවට. තුන්වෙනි වතාවේ තමයි ගිනි ගත්තේ. ඒ මොකද්ද අවස්ථාව? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැමිණිලා බුදුහාමුදුරන්ට ගෞරව දැක්වුවට පස්සේයි දරසෑයට ගිනි ගත්. සොනාලි බෝඩරයේ ඉඳලා නේපාලයේ ඇතුළට ගියා. එදා සල් උයනක්. ඊළඟට අපි සවැත් නුවරට ගියා. අනාථපිණ්ඩික සුදත්ත කියලා හඳුන්වපු සිටුතුමාගේ මාලිගාව. මේ ඔබට පෙනෙන්නේ වයසට ගිහිල්ලා තිබෙන ආනන්ද බෝධිරාජයාණන් වහන්සේ.
පාද කරමිනි එලිපා සසර සයුරකට නෞකාවයි නිමල අමිල මෙත් සිලිලාරයි ලොවේ අනගි කුණගම් මුහුදයි බුදු පියා මගේ භවේ අඳුර නසුමිනි පානයි බුදු පියා මගේ භවේ අඳුර නසුමිනි පානයි You know